සමාස පහෙන් අව්‍ය සමාස ලේසියෙන් ඉගෙන ගමුද? මම දැන් මෙච්චර කල් කවි කියලාම දකාරාර්ථ සමාස, අන්‍යාර්ථ සමාස ඉගෙනුවානේ. අද පුංචි වෙනසකටත් එක්ක විරිදුවක් කියලා අව්‍ය සමාස ගැන ගෙනුවොත් හොඳයි කියලා හිතුවා. බලමුකෝ විරිදුවෙන් මොකද්ද කියන්නේ කියලා. යව් ගණය, ප ගණය, න ගණය, කු ගණය, ගණ හතරයි, නම් හතරයි, අව්‍ය සමස් ක්‍රම හතරයි. උපසර්ග තුලින් හැදෙයි අවිය සමස් සිතතේ නමයි, ක්‍රම සතර හරි ලේසි, අව්‍ය සමස් දැන් ඇරඹෙයි. මොකද්ද කියන්නේ? පළවෙනි පද පෙළට යම් බලන්න. මුලින්ම කියනවා යව් ගණය, ප ගණය, න ගණය, කෝ ගණය කියලා. මොනවාද පුතේ මේ කියන්නේ? පුතේ ඔයාලා දන්නවද අව්‍ය සමාසවලට ගණ හතරක් තියෙනවා. අව්‍ය සමාසවල පළවෙනි එක තමයි යව් ආදී ගණයට අයත් සමාස. මොනවාද යව් ආදී ගණයට අයත් අව්‍ය සමාස කියන්නේ? පුතේ යව් කියන වචනය මුලින් වචනයේ විදිහට යෙදිලා පසුව වෙන වචනයක් යෙදෙනවා නම් අපි හඳුන්වනවා ඒක යව් ආදී ගණයට අයත් අව්‍ය සමාස කියලා. උදාහරණ කිහිපයක් බලමුද? දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් යව් ධන දිව් කියලා. යව් ධන දිව්. යව් දිව් කියලා අපිට වචනයක් නිර්මාණය වෙනවා. මොකද්ද යව් දිව් කියන්නේ? නැත්තම් යාව ජීව කියන්නේ? දිවිය ඇති තාක් කියන එක තමයි යව් දිව් කියන්නේ. තව එකක් ගමු. යත ධන විද. යත විද. යත විද කියන්නේ යව් ආදී ගණයට අයත් අව්‍ය සමාසයක්. ඔය විදිහට තමයි යව් දිව්, යත විද මෙන්න මේ වගේ උදාහරණ තමයි යව් ආදී ගණයට අයත් අව්‍ය සමාස වෙන්නේ. ඒතර ඔයගලන්ට පැහැදිලිව පේනවා යව් ආදී ගණයට අයත් මොකක් හරි වචනයක් පෙර පදයේ විදිහට යෙදිලා අවසානයේ වෙන පදයක් යෙදිලා තියෙනවා. ඔය විදිහට තමයි අව්‍ය සමාසය නිර්මාණය වෙන්නේ යව් ආදී ගණයට අයත් අව්‍ය සමාසය. ඊළඟට මම මොකද්ද කිව්වේ? යව් ගණය, ප ගණය, ප. එහෙනම් යව් ගණය උනේ යව් කියන අකුරු ඉස්සරහට ආව වගේම ප ගණය වෙන්නේ ප ගණයට අයත් අව්‍ය සමාසයක් නිර්මාණය වෙන එක. එහෙනම් ප කියන අකුර ඉදිරියටත් පිටිපස්සෙන් වෙන අකුරක් නිර්මාණය වෙනවා නම් අපි ඒක හඳුන්වනවා ප ගණය කියලා. ප ගණය කියන එකේ පොඩි අර්ථයක් තියෙනවා. අපි කියනවා උත්කෘෂ්ඨාර්ථය නැත්නම් සමීපාර්ථය. අර්ථය වැඩි කරලා පෙන්වන්න තමයි ප ගණය යෙදෙන්නේ. උදාහරණයක් විදිහට අපිට දෙන්න පුළුවන්. පබල කියන වචනය, ප්‍රදාන කියන වචනය, පවර කියන වචනය. ඔන්න ඔය වගේ උදාහරණ වලින් නිර්මාණය වෙන්නේ පුතේ ප ගණයට අයත් අව්‍ය සමාස ටික. ඊළඟට යව් ගණය, ප ගණය, න ගණය. මොකද්ද න ගණය කියන්නේ? න අකුරෙන් සාමාන්‍යයෙන් අපි අර්ථවත් කරන්නේ නෑ කියන දේ. හරිද? නැත්නම් අපි කියනවා නිෂේධාර්ථය කියලා. ඔන්න ඔය ඕනම දෙකක් න ගණයෙන් අර්ථවත් වෙනවා. නරක පැත්ත කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් යම් දෙයක නරක දෘෂ්ටිය දකිනවා නම් අපි ඒක හඳුන්වනවා න ගණයට අයත් අව්‍ය සමාස කියලා. උදාහරණ කිහිපයක් බලමු එකෙත්. න ගණයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ උදාහරණ ටික. අකුසල්, අනදර, අනිටු. ඔන්න ඔය වගේ උදාහරණ යන්නේ පුතේ න ගණයට අයත් අව්‍ය සමාස වලට. එහෙනම් අපි යව් ගණය ගැන කතා කරා, ප ගණය ගැන කතා කරා, න ගණය ගැන කතා කරා. ඊළඟට මොකද තියෙන්නේ? කූ ගණය. කූ ගණයට අයත් අව්‍ය සමාස ගැන තමයි කතා කරන්න තියෙන්නේ. කූ කියවම් පුතේ අර්ථවත් වෙන්නේ දූෂණාර්ථය කියන එක. ඒකෙත් ගොඩක් වෙලාවට කතා කරන්නේ අයහපත් පැතිකඩ. නරක පැත්ත තමයි කූ කියන අර්ථයෙන් අර්ථවත් වෙන්නේ. උදාහරණ කිහිපයක් බැලුවොත් කුදිටු. කුදිටු කියන්නේ නරක දෘෂ්ටිය කියන එක, නරක දැක්ම කියන එක. ඊට පස්සේ තව උදාහරණයක් තියෙනවා කුකවි. කුකවි කියන්නේ කාටද? අනුන්ගේ කවි තමන්ගේ කවි මෙන් ලියන කෙනාට තමයි කුකවිය කියලා අපි හඳුන්වන්නේ. ඒතර කුදිටු, කුකවි, කුපුරිස්. කුපුරිස් කියන්නේ නරක පුරුෂයා කියන එක. අන්න ඒ වගේ අර න ගණයෙන් කිව්වහා සමානව කු ගණයෙන් කියන්නේ දූෂණාර්ථය. සාමාන්‍යයෙන් පල්ලෙහාට දාලා කතා කරනවා කියන්නේ අන්න ඒක තමයි කු ගණයෙන් හඳුන්වන්නේ. එතකොට ඔය විදිහට ඝන හතරක් මොකේද තියෙන්නේ? අව්‍ය සමාසවල. ඕක තමයි පුතේ කියන්නේ ඝන හතරයි, නම් හතරයි, අව්‍ය සමස් ක්‍රම හතරයි කියලා. ඊළඟ එකට යම් බලන්න. ඊළඟ කවියෙන් කිව්වේ උපසර්ග තුලින් හැදෙයි. පුතේ අව්‍ය සමාස වලින් අපි අර්ථවත් කරන්නේ වර නොනැගෙන පද. අපි දන්නවා සිංහල භාෂාවේ වර නොනැගෙන පද දෙකක් තියෙනවා.
එකක් උපසර්ග අනිත් එක නිපාත. හැබැයි මේ අව්‍ය සමාසවල අපි කතා කරන්නේ උපසර්ග ගැන. නිපාත කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අව්‍ය සමාස වලින් අපි කතා කරන්නේ උපසර්ග ගැන. එතකොට ওই උපසර්ග විදිහට තමයි අව්‍ය සමාසය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි කිව්වේ උපසර්ග තුලින් හැදෙයි අව්‍ය සමාස ක්‍රම 4 හරි ලේසියි කියලා. එහෙනම් මතක තියාගන්න. ඔය අව්‍ය සමාස ක්‍රම 4 නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියන උපසර්ග ටිකෙන්ම තමයි. ඔයාලට මතක නම් දැන් මේ කියලා දුන්න ටිකත් එක්ක බලන්න මුලින් තියෙන වචනේ උපසර්ගයක් යෙදිලා තියෙනව නේද බොහෝ තැන්වල. අන්න ඒකයි පුතේ කියන්නේ අව්‍ය සමාස උපසර්ග වලින් හැදෙනවා කියලා. අපි දන්නවා සමාසයක් කියන්නේ සාමාන්‍යයෙන් පද කිහිපයක් එකට එකතු කර ලිවීමක් කියන එක. එතකොට අව්‍ය සමාස නිර්මාණය වෙලා තියෙන්නේම උපසර්ග කියන වචනෙන්. අපි දන්නවා උපසර්ග ලියන්නේත් එකට එකතු කරලා. එහෙනම් පැහැදිලි නේද? අව්‍ය සමාසය නිර්මාණය වෙන්නේ උපසර්ග කියන වචන යොදාගෙන. එහෙනම් උපසර්ග තුලින් හැදෙයි අව්‍ය සමාස ක්‍රම 4 හරි ලේසි. අව්‍ය සමාස දැන් ආරම්භේ. දැන් මෙතනින් එහාට ඔයාලට කවදාවත් අව්‍ය සමාස වරදින්න විදිහක් නැහැ. දැන් ඔයාලා දන්නවා අව්‍ය සමාස වලට ක්‍රම 4ක් තියෙනවා. ඒ ක්‍රම 4ට අදාළ විදිහට තමයි අව්‍ය සමාසය නිර්මාණය වෙන්නේ කියලා. ඔක තමයි පුතේ සරලව ඔයාලා මතක තියාගන්න ඕන දේ. හැම සමාසයකම මොකක් හෝ විශේෂත්වයක් තියෙනවා. ඒ වගේ තමයි මේ අව්‍ය සමාසවල විශේෂත්වය වෙන්නේ. උපසර්ග වලින් නිර්මාණය වෙනවා කොටස් 4කින් යුක්ත වෙනවා කියන කාරණය. එහෙනම් මම හිතනවා ඔයාලට අව්‍ය සමාස කියන දේ පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි මේ වෙනකොට දැන් කතා කරලා තියෙන්නේ සමාස වර්ග 3ක් ගැන. අපිට තව සමාස වර්ග 2ක් තියෙනවා කතා කරන්න. ඒ සමාස වර්ගයන් දෙකත් මම ඉදිරියට ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ එකකින් ඉතිරි සමාසයන් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට සමු ගන්නවා. සුබ දවසක්.